මේ වීඩියෝ එක කරන්න හේතුව කාවත් අපහසුතාවයක් ලක් කරන්න නෙමෙයි. සමාජයට දෙයක් කියන්න. අපි දන්න දෙයක් තියෙනවා කියන්න. මොකද මේකෙන් ලොකු විනාශයක් නේ බලන්න මේක වාහනේ ගන්න දෙයක් නෑ වාහනේ කන්ඩම් ඒ වාහනට වඩා මේක ලොකු හානියක් වුන්නේ නෑ ඩ්‍රයිවර් මහත්තයාටවත් ගෝලයාටවත්. ගෝලයාට තමයි පොඩ්ඩක් හානි වුණේ. කකුලේ ප්‍රශ්න තිබුණා. හැබැයි ජීවිතයක් නැති වුණේ නෑ. ඉතින් මෙවුවා සාමාන්‍ය දේවල්. මොකද පාරේනේ යන්නේ වාහන. පාරේ තමයි වාහන යන්නේ. ඉතින් පොඩි තප්පරයක් ඇති පොඩ්ඩක් යාම වෙලා මේ වගේ දෙයක් වෙන්න. අනිවාර්ය කැබ් එක අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. තියෙන්නේ මේක පිටිපස්ස කැබ් එක සම්පූර්ණයෙන්ම වැදුන පාරට පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මොකද වැදිලා තියෙනවද මේක? ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේ පාරවල් වෙන පාරවල තමයි යන්නේ අපි හැමෝම. සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් මේ ලෝන් වෙහිකල් එකක් නැත්තම් බර වාහනයක් නැත්තම් ප්‍රයිමෝර් එකක් ඔයගොල්ලෝ පිටිපස්සෙන් එනවා නම් පොඩ්ඩක් හිතලා බ්‍රේක් කරන්න. කල්පනාකාරී මොකද එකපාර බ්‍රේක් ගහන්න එපා. මොකද මේවා ටොන් ගණන් ලෝඩ් ඇදගෙන එන්නේ පිටිපස්සේ. මොකද එකපාර මේවල බ්‍රේක් ගහන්න බෑ. කොහොම කරත් එක පළතරයක් තියන් තමයි බ්‍රේක් ගහන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඔය ගොඩක් ඔය බස් එලවන ඩ්‍රයිවර් මහත්තුරු එක තැන බ්‍රේක් කරනවා. එතකොට මම දැකලා තිනවා ත්‍රිවිල් එලවන ඩ්‍රයිවර් මහත්තුරු එහෙම හයර් එකක් එහෙම අතවනපුවාම ඒ හයර් එක ගන්න ඕනින්ද කිසිම බැලිල්ලක් නැ එකපාර බ්‍රේක් ගන්නවා. ඉතින් මේවා මේ ලෝඩ් ඇදගෙන නිදි මරාගෙන මේ මිනිස්සු එන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට බ්‍රේක් කරලා ගන්න බැරුව යනවා. ඉතින් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න මේ වාහනයක් එනකොට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. විශේෂයෙන්ම මේකට පේන කෝණයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම දැකලා තියෙනවා. දැන් මම නම් සාමාන්‍යයෙන් මේ වමෙන් ඉස්සරහා කරන්නේ මේ ප්‍රයිමෝර් වලට. මොකද ප්‍රයිමෝර් වල වමෙන් ඉස්සරහා කරන එක ඩේන්ජර්. අනික මේ ගොඩක් ඔය මෝටර් බයික් පදින අපේ කට්ටිය කරන්නේ වමෙන් ඉස්සරහා කරනවා. මේ අඩි 40ක් පිටිපස්ස ට්‍රේලරේ දිගයි. ඒතර වාහනේ අඩි 20ක් කියමුකෝ 18ක් 15ක් කියමු. ඒතර අඩි 60ක් කිට්ටු වෙන වාහනේ දිගයි සම්පූර්ණ දිගයි. එතකොට කොහොමද මේ ඉස්සරහා කරන්නේ? එතකොට මේ ඩ්‍රයිවර් මහත්තයාට සාමාන්‍ය මේක ඩ්‍රයිවිං කරන ඩ්‍රයිවර් මහත්තයාට පේන ප්‍රමාණයක් තියෙනවා කෝණයක් තියෙනවා. ඉතින් එතනින් එහා පේන්නේ නැහැ. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් ඒෙන්ද කාරණේක ඉල්ලන්නේ ඔයගොල්ලෝ ජීවිතේ ආසාවක් තියනවා නම් මේවට වමෙන් ඉස්සරහා කරන්න එපා එකක්. තව එකක් මේක පිටිපස්සේ යනවා එකපාර බ්‍රේක් ගහන්න එපා. සහ මේවා එනවා නම් එකපාර කහයිරවල වලින් වුණත් පයින්න එපා. මොකද එකපාර බ්‍රේක් කරන්න බෑ මේවා. මොකද ලෝඩ් ටොන් 50 60 30 ගහන් එන්නේ මේවා. ඉතින් දැන් මේ බලන්න මේ අනහබානිය මේ වාහනේ හොඳට මේ පාරව හොල්ලගෙන ගොඩක් සේවය කරපු වාහනයක් නේ මේක. ගොඩක් ලංකාවට ගොඩක් මේකෙන් සේවය කරලා ඇති. මොන වගේ දේවල් මේ වලින් ඇදලා ඇතිද? මේක අපි නම් ඇද්දේ තෙල්. ඉතින් කොච්චර දේවල් මේකෙන් කරලා තියෙනවද? ඉතින් මේ සමාජයට සේවයක් කරපු වාහන. ඉතින් බලන්න අද මේ වාහනේ කන්ඩම්නේ වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා හරි කල්පනාකාරී වෙන්න මේවෙනි අනුතුරු වෙන්න ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම අපි කියමුකෝ ජීවිත හානියක් වුණොත් මොකද වෙන්නේ? ජීවිත හානියක් වුණොත් වාහන නම් වැඩක් නැහැ. වාහන යකඩවලවත් අපිට වටිනා වුණාට මේවා හදන මේ කම්පැනි වලට නම් මේවා වටින්නේ නැහැ. මේවා ඕනතරම් තියෙන ගානට ගන්න. ඉතින් අපිට තමයි මේවා වටින්නේ. ඉතින් ජීවිත හානියක් වුණොත් නැති වුණොත් කවුරු හරි ඒ ගැන අපි හිතන්න ඕනේ. සදාකාලික අබ්බගාතයක් වුණොත් ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒ හින්දා රේස් යන්න එපා. විශේෂයෙන්ම ඔය බස් එළවන ඩ්‍රයිවර් මහතුරු තමයි එක තැන බ්‍රේක් කරනවා. ඉතින් ඒ ගැන කල්පනාකාරී වෙන්න ඔයගොල්ලෝ හරි සේෆ් විදිහට එලවන්න. ඔයගොල්ලෝ ජීවිතෙත් බේර ගන්න, අන්නයි ජීවිතෙත් බේර ගන්න. ඉතින් මේ වීඩියෝ ගන්න හේතුව ඒකයි මට හරි මේක මම උදේහාව දකින මේ වාහනේ. ඉතින් මට හරි දුකයි මට හරි වේදනයි. මොකද මේක කොහොම තිබ්බ වාහනද? මොකද අපි හදපු මේ වාහන අපි හදනවා ලෙඩක් ආවම ඉතින් හරි මම හරි ආදරේ මේ වාහන වලට. මේ වාහන වල පාර යනවා දැක්කම හරි ආසයි. හැබැයි ඉතින් මෙහෙම දැක්කම උගන්ට මට උනත් හරි දුකයි. ඉතින් එවැනි වැඩ නොවන ලෙස අපි වග බලා ගමු.